ඔන්න ඔයත් 2026 අලුතෙන් grade 11 වලට එන කෙනෙක්ද? ඉංග්‍රීසි වලට කොච්චර ක්ලාසස් ගියත් තාමත් ලකුණු අඩුයිද? එහෙනම් මෙන්න මේක තමයි ඔයාලට හම්බලා තියෙන හොඳම chance එක ඉංග්‍රීසි ටික හදාගන්න. තව අවුරුද්දක් වගේ කාලයක් තියෙනවා. ඒකෙදි ඔයාලට O level වලට අවශ්‍ය කරන හැම දෙයක්ම මම මෙතෙන්දි cover කරනවා. O level paper එක කොයි විදිහට ආවත් හරියටම ඒකට කොහොමද paper එක ලියාගන්න කියන තැනට වෙනකම් මම ඔයාලව guide කරනවා. මේ වෙනකම් මොන ලකුණු මට්ටමක හිටියත් ඔයා 20 30 ගණන් වල හිටියත් ඒකට යන්න මේ කාලේ හොඳටම ඇති. ඉතින් මම ඔයාලට හරියට ආන්සර් එකක් ලියාගන්නේ කොහොමද? question එක මොන විදිහට ආවත් to the point හරියට ආන්සර් එකක් ලියාගන්නේ කොහොමද කියන එක ගයිඩ් කරනවා. essay writing, formal letters, informal letters, ඊට පස්සේ paragraph writing, dialogue මේ හැමදේම හරියට මම ගයිඩ් කරගෙන යනවා. ඉතින් ඔයාලගේ ක්ලාස් එක තියෙන grade 11 වලට Tuesday අඟහරුවාදා රෑ 7:00 ඉඳන් 9:00 වෙනකම් online තමයි ක්ලාස් එක යන්නේ. ඉතින් මෙතෙන්දී ගොඩක් අය කියනවා ඔන්ලයින් ක්ලාස් එකකට යන එක ගොඩක් අවාසි කියලා. ඉතින් මගේ ක්ලාස් එකකට එනවා නම් ඒත් ඔයාලට අවාසි තියෙනවා. මගේ ක්ලාස් එකකට එනවා නම් තියෙන අවාසි තමයි ඔයාලට ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් වෙනකොට ෆිසිකල් ක්ලාස් එකකට ජොයින් වෙනවා වගේ නෙමෙයි යන්න එන්න තියෙන වියදම ඉතුරු වෙනවා. ඉතින් ඊළඟට යන්න එන්න තියෙන කාලය ඒ ටික ඔයාලට ඉතුරු වෙනවා. ඔයාලා දවල් වරුවේ වැඩ කරලා ඇවිල්ලා ඊට පස්සේ රිලැක්ස් පිට වොෂ් එකක් එහෙම දාලා රෙස්ට් එකේ රිලැක්ස් පිට මගේ ක්ලාස් එකට ජොයින් වෙලා ඔයාලට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි මගේ ක්ලාසස් වලට එනවා නම් තියෙන අවාසි ටික. ඊට අමතරව නම් කිසිම අවාසියක් නැහැ. ඉතින් ඔයාලා ජොයින් වෙන්න කැමති නම් A to Z හරියටම O level ඉංග්‍රීසි වලට ඒකක් අරගෙන ගොඩ දා ගන්න ඕනේ නම් මෙන්න මේ පල්ලෙහා තියෙන contact number එක contact කරලා WhatsApp message එකක් දාලා අදම join වෙලා බලන්න class එක කොහොමද ඔයාලට set ද කියලා. ඊට පස්සේ set නම් දිගටම එන්න. ඉතින් ඔන්න classes පටන් ගන්නවා Tuesday රෑ 7:00 ඉඳන් 9:00 වෙනකම්.